මේ තියෙන අපි ගිය ඇල්ල ට්‍රිප් එකේ අපි නැවතිලා හිටිය හොටෙල් එක. මේක ඇවිල්ලා මවුන්ට් හුඩ් ස්ටාර්. මේක හොටෙල් එකක රූම්ස් තමා තියෙන්නේ. ඔක්කොම ලී වලින් තමා හදලා තියෙන්නේ. මෙතන මේගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා එයාලගේ ෆැසිලිටීස් මොනවද කියලා කොන්ටැක්ට් නම්බර්ස් උත් එක්ක. දැන් අපි එන්ට්‍රන්ස් එක තමා මෙතන තියෙන්නේ. අපි එන්ට්‍රන්ස් එකෙන් ගිහින් බලමු කොහොමද ඇතුළ කියලා. මෙතනින් අපි ඇතුළට ගියාට පස්සේ අපිට මේ වගේ සිටින් ඒරියා එකක් එක්ක තමා දකින්න පුළුවන්. මේ ඔක්කොම ලී වලින් තමා හදලා තියෙන්නේ. මේක තමා අපිට එන්ට්‍රන්ස් එකෙන් ආව ගමන් පේන්න තියෙන විව් එක. මේ වගේ සිටින් ඒරියා එකක් තියෙනවා. අපිට මොනවා හරි ගෙනල්ලා කන්න නිකන් චැට් එකක් දාන්න වගේ පුළුවන්. මේ ඒ වගේම තමයි මෙතන මේ වගේ අර පහසු විදිහට ඉඳගෙන ඉන්න පුළුවන් විදිහේ පුටු තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ විව් එක එන්ජොයි කරන්න පුළුවන් විදිහටත් ඒගොල්ලෝ පුටු තියලා තියෙනවා. මේ ඔක්කොම ලී වලින් හදපු ඒවා. එතකොට මෙතන මේ වගේ විව් එකට පේන්න තියෙන්නේ මාරම ලස්සන කොළ පාට ගස්. ඇත්තට මාර කාම් වයිබ් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ මෙතන මේ වගේ ටැක්සි සර්විස් එකක් තියෙනවා. මේ ඒගොල්ලෝ ෆැසිලිටීස් ඩිස්ප්ලේ කරලා තියෙනවා කියවනේ. ඒ වගේ මෙතන ඇතුළෙනුත් දාලා තියෙනවා. ඒ වගේ තමයි ලොන්ඩ්‍රි තියෙනවා. ඒ කියන්නේ ටුවරිස්ට් කෙනෙක් වගේ ආවොත් ඕන කෙනෙක් ආවොත් ඒගොල්ලෝ ලොන්ඩ්‍රි එක ගන්න පුළුවන්. ඒගොල්ලෝගේ ෆැසිලිටීස් ෆස්ට් එയ്ඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ වැදගත්ම දේ ඇවිල්ලා ඒගොල්ලෝ මෙතන මේ වගේ කාඩ් එකක මේ මෙන්ෂන් කරලා තියෙනවා මෙතන ඉඳන් අර නරඹන්න තියෙන තැන් එහෙම මොනවද කියලා. ඒක ඇත්තටම ගොඩක් වටිනවා ටුවරිස්ට් කෙනෙක්ට උනත් දෙයක් දැනගන්න. ඒක ඇත්තටම මාර පහසුවක්. මේවා කණු එහෙම ඔක්කොම හදලා තියෙන්නේ අර ගෝනි ලණු වලින්. මේ වගේ චූටි කිචන් එකක් තියෙනවා. කිචන් එකක් කියන්නේ අපිට තේ එකක් හදාගන්න, වතුර බොන්න, තේ බොන්න ඒ වගේ කෝප්ප ඒවා තියෙනවා. ඒ වගේම පොඩි සිංක් එකක් තියෙනවා. ඩස්බින් ඒවා තියෙනවා. අර ගෑස් එහෙම නැහැ. අර ඒ වුණාට සාමාන්‍ය විදිහට භාවිත කරන්න පුළුවන් විදිහේ වටිනාකමක් තියෙන විදිහේ පුංචි කිචන් එකක් තියෙනවා. මේක තමයි කිචන් එකේ ඉඳන් බලුවම පේන තියෙන විව් එක. මෙතන තියෙන මේ පඩි පෙළෙන් ගියාම තමා මේ අපිට දකින්න පුළුවන් වෙන්නේ අපේ රූම්ස්. මෙතන රූම්ස් දෙකක් තියෙනවා. අපි දැන් බලමු මේ රූම්ස් කොහොමද කියලා. අයිට කලින් කියනවනේ මෙතන මේ පඩි පෙළේ තියෙන වෝල් ආර්ට් එක. ඒක මාර ලස්සනයි. කැමති කෙනෙක්ට මෙතන එක එක පොසිෂන් වලට ඉඳගෙන ෆොටෝස් ගන්න එහෙම පුළුවන්. මෙතන මේ තියෙන වයිබ් එකට මේ වෝල් ආර්ට් එක මාර විදිහට මැච් වෙනවා. ඒ වගේම තමයි මේ ලී. ඇත්තටම ඒකේ අමුතුම යුනික් ගතියක් තිබ්බා. මෙහෙම තමයි එතන දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ ඇතෙක්ගේ රූපයක් කියන්නේ මූණක් වගේ තමයි තියෙන්නේ. මේ වගේ හිස් කබලක් වගේ එකක් තිබ්බා. මේ ඇත්තට මේක ලස්සනයි. මෙතන තමයි තියෙන්නේ එක රූම් එකක්. මේ ඇත්තට මම මේ ව්ලොග් එක කරන්න හිටපු එකක් නෙමෙයි. ඒ වුණාට එයාලගේ බෙස්ට් කස්ටමර් සර්විස් එක මාරම ෆ්‍රෙන්ඩ්ලි යාලා. ඒකින්ද නොකර බැරි හින්දා තමයි මේ ව්ලොග් එක ගන්න. මම කලින් ව්ලොග් කරලත් නැහැ. මේ මට හිතුණා කරන්න ඕනේ කියලා මොකක් හරි වීඩියෝ එකක් මේගොල්ලන්ට ටැග් කරලා. මේ වගේ වීදුරුවක් වගේ තියෙනවා. අපිට ඒකෙන් view එක බලන්න පුළුවන් බෙඩ් එකේ ඉඳන්. ඔය වගේ අර පුටුවක් තියෙනවා. රූම්ස් දෙකේම තියෙනවා. මේ වගේ තියෙනවා. මේ ලන්තෑරුමක් වගේ. මේ තියෙන අනිත් රූම් එක මම කලින් පෙන්නුවේ එක රූම් එකක්. මේ රූම් එක අනිත් රූම් එක. රූම්ස් දෙකටම පුටු තියෙනවා. මේ තියෙන්නේ view එක. ඇත්තටම රූම්ස් වලින් ඉඳන් පේන view එක තමයි මේක. අර පොල්ලතු වලින් තමයි වහල් එහෙම ඔක්කොම මේ හදලා තියෙන්නේ. ඒ මාර තියෙන මේකේ අර අමුතු වයිබ් එක. අර පේන්න තියෙන්නේ ඒගොල්ලෝ අලුතින් හදලා තියෙන ෆැමිලි රූම් එක. මේ ඇත්තටම මේක ටුවරිස්ට්ලා වගේ ඇවිල්ලා හිටපු හින්දා මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒකේ 5 දෙනෙක්ට ඉන්න පුළුවන්. මේ තියෙන්නේ මේ රූම් එකේ ෆොටෝ එකක්. ඇත්තටම මම මේ වීඩියෝ කරන්න නෙවෙයි හිටියේ. තමයි මට වීඩියෝ එකක් ගන්න බැරිනේ රූම් එකේ. මේගොල්ලෝ අපිට මිනි ෆ්‍රිජ් එකක් දීලා තිබ්බා. ඒක රූම්ස් දෙකේම තිබ්බා මිනි ෆ්‍රිජ් එක. මේ ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා ස්විච් මොනවද කියලා මේ රූම් ලැම්ප් එක. මේ හැපෙද්දී තියෙන පොඩි කොලේ තිබ්බේ Wi-Fi නම්බර එක. මේ තියෙන වොෂ්රූම්, ෆෑන් තියෙනවා. මේ තියෙන රූම් එකේ තියෙන වෝල් ආර්ට් එක. රූම්ස් දෙකටම දෙවිදිහක වෝල් ආර්ට් තිබ්බා. මේ තියෙන්නේ චාර්ජින් පොයින්ට් එක. මේ තියෙන්නේ මිරර් එක. මිරර් එකකුත් තිබ්බා රූම්ස් දෙකටම. මේ වගේ නයිට් ලෑම්ප් එකකුත් තියෙනවා. ඒකත් මෙන්ෂන් කරලා තියෙන ඒගොල්ලෝ ස්විච් එක. ඕගොල්ලන්ට පොඩි එළියක් වගේ ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ලොකු ලයිට් එක නොදා. මේ වගේ පික්චර් එකක් තිබ්බා බිත්තියේ ගහලා. මේක තමයි අර මං කිව්ව වීදුරුවකින් වගේ පේනවා කියලා. එතනින් තමයි ඒක පේන්නේ බෙඩ් එකේ ඉඳන්. දැන් අපි වොෂ්රූම් එක බැලුවොත් එහෙම වොෂ්රූම් එකෙත් ඔක්කොම වගේ ෆැසිලිටීස් ටික හොඳට තිබ්බා. ගාබේජ් දාන්න ඩස්බින් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ
ටිෂූස් තියෙනවා. අනිත් වැදගත්ම දේ තමා හෑන්ඩ් ෂවර් එක ටෑප් ඔක්කොමත් එක්ක එයාලා අපිට හොට් වෝෂ්ට ෆැසිලිටි එකක් දීලා තියෙනවා. මේ කලර් එක තියෙන පැත්තට හැරුවාම උණු වතුර එන විදිහට. ඒක ඇත්තටම වැදගත්නේ. ඒ කියන්නේ ඇල්ල කියන්නේ ටිකක් සීතල පැත්තක්. එතකොට උණු වතුර තියෙන එක වටිනවා. අන්න ඒ වගේම තමයි එයාලා අපිට එයාර් ඩ්‍රයර් එකකුත් දීලා තිබ්බා. මේ ඒකත් ඔෆර් කරලා තිබ්බා. මේ තියෙන්නේ අර වීදුරු වහලා තිබ්බහම ඒක කලින් දැක්කේ ඔයාලා මේ තියෙන්නේ ඒක ඇරලා මෙතනින් අපිට කැමති නම් වහන්න හරි කැමති නම් ඇරලා තියන්න හරි ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙතනින්. මේක උඩට කරාම මේ පහළට එනවා. අර ඒ විදිහට තමයි තියෙන්නේ. ඒකෙන් අපිට කැමති විදිහකට ඒක හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. රෑට ඉතින් අපි කොහොමත් මේවා වහනවනේ. මේ උදේටනේ අරලා තියෙන්නේ මේ අපි බෙඩ් එකේ ඉඳන් ගත්තාම පොඩි view එක පේන ක්ලිප් එකක්.